guys මගේ නම තිදස අදත් අපි ඇවිල්ලා තින්නේ ආකේඩ් එකට. ගොඩ කාලයකට පස්සේ මම හිතන්නේ මාස 4කට පස්සේ තමයි වීඩියෝ එකක් වැටෙන්නේ. so guys අද කියලා දෙන්න හදන්නේ ඔයගලන්ට පුල් ඕවර් එක කොහොමද කරන්න කියලා. අද මාත් එක්ක ඉන්නවා නිසුල. එයා තමයි මගේ ඇසිස්ටන්ට් විදියට ඉන්නේ. අපි යන වීඩියෝ එකට. so guys පුල් ඕවර් එක ගත්තොත් එම් පුල් ඕවර් එක හැදෙන්නේ මූවමන්ට්ස් දෙකකින්. එකක් තමයි ලෙග් රේස් එක, අනිත් එක තමයි පුල් අප් එක. මම පුල් අප්ස් ගැන වීඩියෝ එකක් කරා. ඔයගොල්ලන්ට කලින් කියලා එක බලන්න පුළුවන්. වේරියේෂන්ස් ටික ඔයගොල්ලන්ට ටික try කරලා බලන්න පුළුවන්. අපි බලමු පුල් අප් එකයි ලෙග් රේස් එක කොහොමද කරන්න කියලා. okay guys first එක තමයි පුල් අප් එක. පුල් අප් එක අපි ගහනකොට පුල් ඕවර් එක ෆුල්ම පුල් අප් එක යන්නේ නැහැ. පුල් අප් එකේ half තමයි යන්නේ. right මම කිව්වාගේ පුල් ඕවර් එකට පුල් අප් එකයි ලෙග් රේස් එක දෙකම ඕනේ. අපි බලමු ලෙග් රේස් එක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ටෝස් ටු බහ මූවමන්ට් එකක් තමයි මේකේ වෙන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ. right ඔයගොල්ලන්ට මේකෙන් කරන්න පුළුවන් සෙට් 3 වගේ කරන්න පුළුවන්. 8x3 වයි සෙට්ස් ටිකක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙකම ඔයගොල්ලන්ට මාස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අයිස්ක්‍රීම් මේකේ. right basically ඔයගොල්ලෝ පුල් අප් එකයි ලෙග් රේස් එකයි කරා කියන්නේ තනිකර පුල් ඕවර් එකට ඔයගොල්ලෝ රෙඩි. ඊට පස්සේ අපිට පුල් ඕවර් මූවමන්ට් එක පුරු දෙන්න පුළුවන් ලෝ බාර් එක. අපි මේ විදිහට කරලා බලමු මේක. මේකත් සමහර අයට කරන්න බයයි. දැන් මමත් මුලින් උනත් මේක කරන්න බය හිතුණා. ඔයගොල්ලන්ට මේක බය නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ලෝ බාර් එකේ ඔයගොල්ලෝ මේකේ නෙගටිව් එක පුරුදු වුණා නම් බය නැති කරගන්න පුළුවන්. නෙගටිව් එක කරන්නේ මෙහෙමයි. right ඔයගොල්ලෝ මේ ඔක්කොම කරා නම් ඔයගොල්ලෝ පුල් ඕවර් එක easy. අපි කරලා පෙන්නන්න කොහොමද දැන් පුල් ඕවර් එක fully වදින්නේ කියලා. so guys අද වීඩියෝ එක නම් ඉවරයි. මම හිතනවා ඔයගොල්ලෝ පුල් ඕවර් එකට අවශ්‍ය skills ගැන අද ඉගෙන ගත්තා කියලා. මේ පුල් ඕවර් ස්කිල් එක ගොඩක්ම වටින්නේ මසල් අප් ස්කිල් එකට. මම ඒක වීඩියෝ එක ළඟදීම කියනවා. මේකේ නෙගටිව්ස් තමයි මසල් අප් එකට ඕන වෙන්නේ. ඒ වීඩියෝ එක මිස් කරගන්න එපා. subscribe කරලා like කරලා තියාගන්න. එහෙනම් next වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් peace.